සමහරවිට මම මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ apartments ගැන. එහෙමත් නැත්නම් ස්ටුඩියෝ apartments ගැන. නිව්සීලන්ත වලට අලුතෙන් කවුරු හරි එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එහෙමත් නැත්නම් වීවින් එකකට යන්නේ කොහොමද කියලා දැනගන්න කෙනෙක් ආසාවෙන් ඉන්නවා නම් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මං හිතුවා අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න apartment එකක් හොයාගන්නේ කොහොමද? apartment එකක වීවින් එකක් එහෙම නැත්නම් ඉන්ස්පෙක්ෂන් එකක් බුක් කරගන්නේ කොහොමද? apartment එකකට ඇප්ලයි කරන්නේ කොහොමද? tenancy application form එකේදී මොනවද දැනගන්න ඕනේ කරුණු ඒ වගේ දේ. ඉතින් නිව්සීලන්ත වලට එන අපි වගේ ස්ටුඩන්ට්ස්ලා ගොඩක් වෙලාවට apartment එකක් rent කරන්නේ එක්ක TradeMe app එකකින් එහෙමත් නැත්නම් Facebook marketplace එකකින්. ඉතින් දැන් අපි බලමු කොහොමද property එකක් TradeMe app එක through search කරන්න කියලා. මේ තියෙන TradeMe app එකේ home page එක මෙතන උඩ තියෙන options හතරෙන් property කියන option එක මුලින්ම select කරගන්න. ඊට පස්සේ මෙතනදී for rent කියන option එක select කරගන්න. දැන් මෙතනදී අපිට location එක select කරගන්න පුළුවන්. normally මුලින්ම නිව්සීලන්ත වලට එන කෙනෙක් බලන්නේ ඔක්ලන්ඩ් සිටි එකකින්ම වගේ apartment එකක් rent out කරන්නනේ. ඒ නිසා මේ වෙලාවේදී මම ඔක්ලන්ඩ් සිටි එකේ සිටි සෙන්ටර් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්නවා. මම මෙතනදී ෆස්ට් අපාර්ට්මන්ට් එක සිලෙක්ට් කරගන්නවා. මේකේ වීක්ලි රෙන්ට් එක නිව්සීලන්ත වල 500ක්. ඉතින් ෆොටෝස් වලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් අපාර්ට්මන්ට් එක මොන වගේද මොන වගේ ලේඅවුට් එකක්ද තියෙන්නේ කියලා. මේක ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකක්. මෙතනදී අපාර්ට්මන්ට් ලොකේෂන් එක ඇඩ් කරලා තියෙනවා. හරියටම අපාර්ට්මන්ට් එක කොහෙද ලොකේට් වෙලා තියෙන්නේ කියලා අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. වගේම පල්ලෙහාට යනකොට property details වලට ගියත් අපිට summary එකක් විදිහට main property details බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවා මෙතන mention කරලා තියෙනවා car parking included කියලා මේ apartment එකට. ඒ වගේම තව පල්ලෙහාට ගිහින් details check කරනකොට අපිට බලා ගන්න පුළුවන් මෙතනදී මෙයාලා mention කරලා තියෙනවා මේ apartment එක fully furnished apartment එකක් කියලා. මෙතනදී අපිට weaving tracker එක through අපේ details submit කරාට පස්සේ එයාලා weaving එකක් arrange කරලා දෙනවා. ඊමේල් ඉන්ක්වයරි කියන බටන් එක උඩ ක්ලික් කරාම අපිට මේ weaving submission form එක බලා ගන්න පුළුවන්. weaving එකක් book කරද්දී අපිට මේ විදිහට personal details ටික තමයි include කරන්න තියෙන්නේ. මෙතනදී අපිට message එකකුත් add කරන්න පුළුවන් property manager ට. ඒ වගේම මෙතන apply now කියන බටන් එක ක්ලික් කරාම අපිට after weaving or before weaving property එකට apply කරන්න පුළුවන්. අපි weaving එකට කලින් property එකට apply කරනවා නම් අපිට මේ tenancy application form එකේ අපේ weaving එක already completed නැද්ද කියලාත් අපිට fill කරන්න තියෙනවා. tenancy application form එක fill කරනකොට අපේ personal details වගේම අපි කොහොමද ඒ rent එක pay කරන්නේ, ඒ වගේම ඒවට අදාළ documents අපි upload කරන්න ඕනේ. ඒ වගේම අපේ current living situation එක. අපි දැන් ජීවත් වෙන්නේ කොහෙද? අපි overseas වල ඉඳන් මෙහෙට move වෙනවද? එහෙම නැත්නම් මෙහි වෙන apartment එකකින් ඉඳන් මේ apartment එකට move වෙනවද? මේ apartment එක rent කරන්න reason එක මොකක්ද? ඒ වගේ details අපිට fill කරන්න තියෙනවා. අපි වෙන property එකක් check කරොත් මේක one bedroom apartment එකක්. මෙතනදී මෙයාලා highlight කරලාම තියෙනවා power and water included කියලා weekly rent එකට. ඒ වගේම මෙතනදී photos වලින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ apartment එක මොන වගේද මොන වගේ layout එකක්ද තියෙන්නේ කියලා. ඒ වගේම මෙතනදිත් එයාලා apartment location එක add කරලා තියෙනවා. අපිට මෙතනදී බලා ගන්න පුළුවන් මේ apartment එක කොහෙද හරියටම locate වෙලා තියෙන්නේ කියලා. තව පල්ලෙහාට ගියොත් අපිට කලින් වගේම මෙතනදිත් property details check කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී යාලා apartment එකේ features clearly one by one mention කරලා තියෙනවා. මේ apartment එකේ moving cost එක විදිහට 4 weeks rent එක තමයි යාලා request කරලා තියෙන්නේ. moving cost එක කියන්නේ මේ apartment එකට move වෙන්න කලින් ගෙවන්න ඕනේ full payment එක. මෙතනදී 3 weeks bond කියන්නේ security deposit එක වගේ එකක්. ඒ කියන්නේ සති 3ක rent amount එක අපි බොන්ඩ් එකක් විදිහට කලින් ගෙවන්න ඕනේ. එතකොට අපි apartment එකෙන් අයින් වෙද්දී apartment එකේ damage නැත්නම් ඔක්කොම bills අපි clear කරලා නම් තියෙන්නේ ඒ බොන්ඩ් එකේ amount එක අපිට ආපහු return කරනවා. ඒ වගේම 1 week rent in advance කියන්නේ පළවෙනි සතියේ rent එක අපි කලින්ම ගෙවන්න ඕනේ කියන එක. අපිට මෙතනදී weaving එකක් book කරන්න ඕන නම් මෙතන යාලා දාලා තියෙන email inquiry කියන බටන් එක click කරලා මෙතන අපිට message එකක් යාලට send කරන්න පුළුවන්. ඒ වගේම අපි මේ property එකට apply කරන්න කැමති නම් යාලා මෙතන පල්ලෙහා mention කරලා තියෙන link එක copy paste කරලා අපේ web browser එකේ අපිට tenancy application form එක fill කරගන්න පුළුවන්.
මේ විදිහට ගොඩක් හොඳ ප්‍රොපර්ටීස් අපිට TradeMe app එක through හොයාගන්න පුළුවන්. ඒ වගේම laundry facilities ගැන කතා කළොත් ගොඩක් apartments වල washing machine and dryer එක include වෙලා තියෙනවා. ඒක අපි අපේ weaving එකේදී check කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට outside laundries තමයි use කරන්න වෙන්නේ. ඒ වගේම ගොඩක්ම important දේ තමයි car parking. සිටි එකේදී ගොඩක් apartments වල weekly rent එකට car parking include වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිට වෙනම private car parking slot එකක් rent කරන්න වෙනවා. සාමාන්‍යයෙන් සිටි එකේ car parking slot එකක weekly rent එක $65ත් 80ත් අතර වගේ price එකක් වෙනවා. ඒ වගේම මෙතනදිත් අපිට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරන්න වෙනවා. මේ කාර් පාකින් ස්ලොට් එක නම් එයාලා මූවින් කොස්ට් එක විදිහට $400 නිව්සීලන්ඩ් ඩොලර්ස් මෙන්ෂන් කරලා තියෙනවා. සමහර කාර් පාකින් වල නම් පැකේජස් එයාලා මෙන්ෂන් කරලා තියෙනවා. අපිට කැමති පැකේජ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙහිදී හොඳ රෙන්ටල් හිස්ටරි එකක් හදාගන්න ඕනේ නම් බෙස්ට් ඔප්ෂන් එක තමයි අපාර්ට්මන්ට් එකකට යන එක. මොකද එතනදී අපි ලීස් ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා. පස්සේ කාලෙක අපි ගෙදරකට මූව් වෙනකොට ඒ රෙන්ටල් හිස්ටරි එක වගේම ලීස් ඇග්‍රීමන්ට් එක අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මං හිතනවා මේ ඩීටේල්ස් ඔක්කොම ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. මේ වගේ වැදගත් වීඩියෝස් ඉස්සරහටත් ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. බයි.